සියලුම සුබ දවසක් කියලා පිළිගන්නවා මගේ එම්මේ මනුෂ්‍ය දේව YouTube channel එකට නැත්නම් මනුෂ්‍ය ගේමින් YouTube මනු ගේමින් YouTube channel එකට මගේ ගේමින් කිව්වට ගේමින්ම නෙමෙයි මම අද මයික් එකක් ගත්ත නිසා ඔයාලට පැහැදිලි වෙනවා බොහෝ දුරට අපි අද කරන්න යන පාඩමේ නම තමයි අම්ලහ බස්ම මේ පාඩම ගොඩක් වටිනවා ගොඩක් වෙලාවට ප්‍රශ්න අහන්න තියෙන විදිහේ ප්‍රශ්න හිතේ ගොඩක් ලොකු පරිවෙන්නේ ප්‍රශ්න අහන්න පුළුවන් මේකේ අපි බලමු මේ පාඩම කොහොමද ඉදිරියට දිග හැරෙන්නේ කියලා අපිට අම්ලහ බස්ම කිව්වහම අපේ ගෙදරින් අම්ල වර්ග ගොඩක් දේවල් හොයාගන්න පුළුවන් ඒ අම්ල විදිහ අපි අම්ල කියන්නේ යම් ආහාරයක් නැත්නම් යම් දෙයක ඇඹුල් රසයක් තියෙනවා නම් නැත්නම් සැර ගන්ධයක් සැර රසයක් වගේ දේවල් තියෙනවා නම් ඒවා අපි අම්ල කියලා හඳුන්වනවා. එතකොට මේ බස්ම හරි අපි ඒවා ඉදිරියට කතා කරමු. 5.1 ඔබ දන්නා ආකාරයට ගන්නා විවිධ පළතුරු වර්ග විවිධ රසයෙන් යුක්ත වනු යැයි ඇයි කියා ඔබ සිතා ඇද්ද? ඇයි කියලා හිතනවා. ඒවායේ විවිධ රස වලට හේතු වන්නේ පළතුරු වල අඩංගු වන විවිධ රසායනික සංයෝග බව ඔබ දන්නවාද? දොඩම්, නාරම්, සියබලා, අන්නාසි වැනි බොහෝ පළතුරු වල ඇඹුල් රසයක් ඇති බව අත්දැකීමෙන් දනී. ආහාර රසවත් කිරීමට යොදා ගන්නා විනාකිරිද, දේහි බිලින් තක්කාලි වැනි දේවල් ද ඇඹුල් රසින් ඒවායේ ඇඹුල් රසට හේතුව අම්ල ලෙස දින්නේ. රසායනික ද්‍රව්‍ය ඒවා තුල අන්තර්ගත වීම. දැන් මේ අම්ල කියන්නේ ඇඹුල් දේවල්. රසායනික ආහාර වලට ඇඹුල් රසට හේතු වන්නේ අම්ල. ඒක තමයි අම්ල වල තියෙන විශේෂ ලක්ෂණ වලින් එකක්. වටේ පිටින් සද්ද හැමති වලින් ගණන් ගන්න පහින් තමයි ඉතින් දානවනේ ඉතින් ගෙදරක ඉන්නකොට. මීමැස්සු දෂ්ට කරාම අපි ආපු සෝඩා ආලේප කරනවා ඊට පස්සේ. ගෑස්ට්‍රික් වගේ බඩේ දැවිල්ල හැදුනහම අපි මොකද කරන්නේ? අපි මොකද පෙත්ත මිල්ක් ඔෆ් මැග්නීසියා පෙත්ත විකා ගිරිනව නේද? ඔව්. ඊට පස්සේ ওই වගේ අපි ගොඩක් දේවල් කරනවා. ඒ මොකද අපිට දැන් මීමැස්ස දෂ්ට කරාම අපේ මුළු ඇඟේ පුරාම මොනවාද මේව පැතිර යන්න පුළුවන්. අම්ල. එතකොට මේ අම්ල පැතිර යාම අඩු කරන්න තමයි අවම කරන්න තමයි අපි යම් කිසි ලිස්සන සුළු දෙයක් නැත්තම් බස්මයක් ආලේප කරන්නේ. හරිද? හරි. අපි බලමු. අන්න ජලය මධ්‍යසාර ලුණු ද්‍රාවණ භූමි තෙල් වැනි අම්ල හෝ බස්ම ගුණ නොදක්වයි. ඒවා උදාසීන ලෙස හඳුන්වනු ලැබේ. නිවසේ හා පාසල් වත්තේ ඇති විද්‍යාගාරයේ ඇති අම්ල හා බස්ම නිවස් වල භාවිත කරන බොහෝ ද්‍රව්‍ය මෙන්ම විද්‍යාගාරයේ භාවිත කරන රසායනික සංයෝගද ඒවායේ අඩංගු වන බස්ම හා අම්ල උදාසීන ලෙස වර්ග කළ හැකිය. අම්ල හා බස්ම උදාසීන. අප ඉහත අම්ල බස්ම උදාසීන ද්‍රව්‍ය සඳහා සලකා බැලූ ද්‍රව්‍ය වෙන් කර හඳුනා ගැනීමට පහත දැක්වෙන ක්‍රියාකාරකමෙහි නිරත වෙමු. මෙහෙමයි. දැන් මේ ක්‍රියාකාරකම කරන්න තියෙන්නේ පොකුරු වදමල් තැඹූ ජලයයි දෙහි යුෂයි විනාකිරි සබන්දියරයි හුණු දියරයි අලු දිය කල ජලය ලුණු ද්‍රාවණය ජලය පොකුරු වද මල් ජලයේ තඹා ද්‍රාවණයක් පිළියෙල කරන්නලු. හරිද? දැන් මේ පොකුරු වදමල් තඹලා ඒ ද්‍රාවණය පිළියෙල කරනවා. ඊට පස්සේ පහත වගුවේ සඳහන් වෙන ජලීය ද්‍රාවණ සමාන මිලිමීටර් 2ක පමණ වෙන වෙනම පරීක්ෂා නල වලට දමා වදමල් යුෂ තඹා සාදාගත් ද්‍රාවණයේ බිඳුව 2 බැගින් එම පරීක්ෂා නල වලට එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. ලැබෙන නිරීක්ෂණ පහත ආකාර වගුවක සටහන් කරන්න. දැන් අපිට මේ අම්ල බස්ම උදාසීන යන බව. හරිද? දෙහි යුෂ විනාකිරි සබන්දියර හුණු දියර අලු මිශ්‍ර කරන ජලය ලුණු ද්‍රාවණේ ජලය.
එතකොට මේ අම්ල බස්ම උදාසීන. දෙහි යුෂ වදමල් යුෂ එකක දිය කළොත් මොන වගේ දෙයක්ද වෙන්නේ? ඒක ඔයගලදී ලකුණක් මගින් කරලා බලන්න ඕනේ. වදමල් යුෂ සමග එක් වර්ණයක බස්මද සමග තවත් වර්ණයක්ද ලබා දෙන බව නිරීක්ෂණ වලට අනුව පෙනිය. ඒක ඉතින් ඔයාලා තමයි බලන්න ඕනේ. අදට වීඩියෝ එක අවරයි. දෙවෙනි කොටසත් ගේන්නම්. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න. අනිවාර්යයෙන්ම subscribe කරන්න. ඒක හොඳයි නම් නෙමෙයි අනිවාර්යයෙන් subscribe කරන්න. එහෙනම් අදට ගිහින් යන්න. හැමෝටම